ආදරේ කරලා තියෙනවා. කරලා දෙනවා. මොකක්ද ආදරේ? එදා නම් කිව්වේ හැඟීමක් කියලා. අදත් කියන හැඟීමක් තමයි ආදරය කියන්නේ සමහර වෙලාවකට. ආදරේස කඩා වැටලා තියෙනවා. ඔව් පැහැදිලිව. ඔයා නැත්නම් මද්ද්‍රව්‍ය පැත්තට යන්න හේතු වුණේ ආදරෙන් කඩා වැටීමක්. නැත්නම් හීන කඩා දැමීමක්. ආදරය මද්ද්‍රව්‍ය පැත්තට හේතු කරන්නේ නැහැ මාව. නෑ. මගේ ඩ්‍රීම් එකක් විදිහට තිබ්බේ මගේ ලොකුම දක්ෂතාවයක් තියෙන අම්මලා තාත්තලා මගෙන් බලාපොරොත්තු වෙන සහ මම ගොඩක් මගේ පාසල් යන අවදී ඉඳන් මගේ ගොඩක්ම දක්ෂතාව තිබිලා මාව ගොඩක් අගය කරපු මගේ මේ මියුසික් ඒ වගේ දේවල් එන්න නැති වෙලා මගේ තාත්තා ඉස්සර මම මතක මම පොඩි කාලේ ෆ්ලූට් එක ප්ලේ කරනවා මවුත් ඕගන් එක ප්ලේ කරනවා. එතකොට මට පසු කාලීනව මේ මං ගාව ගිටාර් එකක් තිබ්බ PSR 550 කීබෝඩ් එකක් තිබ්බ මම ඒක වන් මෑන් ප්ලේ කරා. ඒ හැමදේම මගේ නැති වුණා. ඒ නැති වෙන්න හේතුව නමුත් ඒ දේවල් එක්ක මට දැන් කිසිම දෙයක් නැහැ නේද ඕනේ නැහැ කියන තැනත් එක්ක මං එන්නෙන් මද්ද්‍රව්‍ය තුල සැරිසරුවා. ඒකට එක හේතුවක් මේ සංගීත කටයුතු වලින් මං ඈත් වුණ එක. ආදරය ලොකු හේතුවක් වෙන්නේ නැහැ මද්ද්‍රව්‍යයට. මට දුකයි මගේ තියෙන දක්ෂතාවයන් එක මට ඉස්සරහට යන්න බැරි වුණා.